තමන්ට ආශිර්වාද කරන හාමුදුරුවෝ ඉන්නවා කියන්නකෝ. ස්වීස් බණ්ඩාර මැතිතුමා කියන්නේ හොඳ සිංහල බෞද්ධයෙක්. මහා සංඝරත්නය හැටියට මේ වෙලාවේදීත් අපි පිරිත් දේශනාව සිද්ධ කළ එතුමාට ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තර සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්ම බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ සංඝානුභාවේ සදා සොත්ති භවන්තු තේ නක්ඛත්ත යක්ඛ භූතානම් පාපග්ගා නිවාර පනිත්තස්සානුභාවේන හන්තු තේ සංඋපද්දවේ. පෞද්ගලිකව රටේ මේ හාමුදුරුවරු නම් ජීවිතේට හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ හාමුදුරුවරු කියලා කියන්නේ ඇත්තටම මේ දේශපාලඥයන්ට ආශිර්වාද කර කර ඉන්න ඕන පිරිසක්ද. දැන් බලන්න ශාස්ත්‍රුන් වහන්සේ ප්‍රඥාවෙන් අගතැන්පත් ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ මග අනුගමනය කරන ශ්‍රාවකයන් හැටියට අඩු ගානේ ප්‍රඥාව කෙසේ වෙතත් නුවණක් බුද්ධියක් හරි තියෙන්න බෑ රටේ තොටේ විස්තර තේරුම් ගන්න. හරි. දැන් මේ එහෙම දැන් මෙච්චර කාලයක් කරෙත් ඕක. ඒ කියන්නේ පල් වැඩ කරපු, හොර වැඩ කරපු, තක්කඩි වැඩ කරපු මේ හොර දූෂණ වංචා වැඩ කරපු දේශපාලඥයන් පන්සලට ආවට පස්සේ පිරිත් නූල් ගැට ගහ ආශිර්වාද කර කර හිටියා. දැන් මේ අද කරන්නේත් ඒ ටිකම තමයි. දැන් සුගීස්වර බණ්ඩාර කියන්නේ කවුද? ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගෙන ලේකම්වරයෙකු ලෙසත් ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙකු ලෙසත් වංචනික ලෙස මේ වැටුප් දෙකක් ලබාගත්තු වංචනිකයෙක්. ඒකනේ බන්ධනාගාරගත වෙන්නත් උනේ. දැන් එහෙම වංචනිකයෙකුට තමයි මේ ආශිර්වාද කරන්නේ. හරි? දැන් බලන්න අමාත්‍යංශ තියෙනවා. දැන් ඇමතිවරයෙක් ඉන්නවා. ඇමතිවරයා යටතේ අමාත්‍යංශ රාශියක් තියෙනවා. ඒ රාශියටම ඇමතිවරයට වැටුප් ගෙවන්න ගියොත් ඒ ඇමතිවරයට ලොකු වැටුපක් හම්බ වෙනවනේ. ඉතින් ඒ වගේ එක සේවයක් කරද්දී වැටුප් දෙක තුන ගන්න විදියක් නැහැ. මොකද මේ හැම වැටුපක්ම ලබලා දෙන්නේ මහ ජනතාවගේ බදු මුදල් වලින්. ඒ රාජ්‍ය සේවය. ඉතින් එහෙම වැටුප් දෙක තුන ලබා ගන්න විදියක් නැහැනේ. එහෙම දෙක තුන ලබා ගන්නවා නම් වංචනික ලෙස තමයි ලබා ගන්න. හරි? අනිත් එක දැන් හාමුදුරු කෙනෙක් හැටියට මෙහෙම වංචනික දූෂණයට මේ ලක් වෙච්ච මේ තක්කඩින්ට මෙහෙම ආශිර්වාද කරනවා කියලා කියන්නේ එතන හාමුදුරුකමක් නැහැනේ. එතන මේගොල්ලෝ හාමුදුරුවරු නෙමෙයි. ඔය චීවරය අයින් කරන්න කරුණා කරලා හාමුදුරුවනේ මේ මොකද චීවරයට නිගාවක්. හරි? චීවරය අයින් කළා ගිහි වෙලා එන්න ගිහි වෙලා ඇවිල්ලා අපි දේශපාලනය කරමු. එතකොට ප්‍රශ්නයක් නැහැ. හරි? ගිහි වෙලා දේශපාලනය කරන්න ප්‍රශ්නයක් නැහැ. දැන් චීවරය ඇඳගෙන චීවරයක් පුරවගෙන ඇත්තටම ඔය කරන වැඩේ නම් අන්තිම කැතයි නීචයි කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න මේ බෞද්ධ මේ මිනිස්සුන්ට කරලා මේ ශාසනයේ මග වඩලා ශාසනය දිනු කරන්න බලන්න. මොකද ශාසනය දිනෙන් දින පිරිහීමින් යන්නේ ඔබ වහන්සේලා නිසා. හරි? ඉතින් ඒක නිසා ඔය චීවරයට නිගරු කරන්නේ නැතුව අන්න ඒ වැඩක් හරි කළා මේ තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගෙන